ටිකක් අලුත් තැනකට මේ අලුත් තැන අපි දෙන්නට ගොඩක් විශේෂයි. ඒ වගේම අපි යන්නේ විශේෂ වැඩකට. ඒක තමයි අවුරුදු කුමාරය තෝරන තරගයක් තියෙනවා ඔන්ලයින්. ඉතින් ඒ තරගෙට ෆොටෝස් කීපයක් අපේ යුවින් බබාගේ ගන්න තමයි අපි යන්නේ තෙන්ට. අපි ගිහිල්ලාම බලමු අපි යන්නේ කොහාටද කියලා. මේ පාර අපි දෙන්නට නම් හරි පුරුදුයි. නමුත් යුවින් එක ආපු පළවෙනි වතාව. අපි ගිහින් බලමු. හරිම ලස්සන තැනක් මේක. ඔයාලට මේ පිටිපස්සෙන් පේන්නේ ලියංගස්තට අමුණ. ඉතින් මේ අමුණ 1749 වර්ෂයේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ අමුණ හදද්දී සිදුවෙච්ච සිදුවීමක්, කියන්නේ කටවහරෙන් ගැමියෝ අතර තියෙන කතාවක් තියෙනවා. ඒක තමයි මේ අමුණ හදද්දී මේ අමුණ හදන වාරයක් පාස්සා කඩන් වැටලා තියෙනවා. පස්සේ ඉංග්‍රීසින්ට මේක අතෑරලා දාන්නත් බැරි නිසා හිතුවලු බිල්ලක් දෙන්න මේ අමුණ හදලා ඉවර කරගන්න. ඊට පස්සේ මේ ආසන්නයේ බුලත් පිට විකුණමින් හිටපු මිනිස්සෙක්ට දවසක් එතන තියෙන වලක් පෙන්නලා මගේ මුද්ද වලට වැටුණා, මේක ගන්න මට උදව් කරන්න කියලා කිව්වලු. පස්සේ මේ මිනිස්සයා මේ වලට බැස්සයින් පස්සේ ඉංග්‍රීසින් විසින් ඔහුව පස් වලට යට කළා බිල්ලක් විදියට දීලා ඔහුගේ දිවි පූජා කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ අමුණ ඔවුන්ට සාර්ථකව නිම කරගන්න ලැබුණා කියලා ජනවහරේ පැවත එන්නේ. ලියංගස්තට පොඩි අයත් එක්ක නම් එන්නේ. ඔයාලට ප්ලේ ඒරියා එකකුත් තියෙනවා මෙතන. ළමයි එක්ක විනෝද වෙන්න. ඔයාලත් කැමති නම් ලියංගස්තට එන්න. ලේසිම විදිය තමයි කොළඹ ඉඳන් එන කෙනෙක්ට නම් බරව කුඹුක හයිවේ එක්සිට් එකෙන් එක්සිට් කරලා බරව කුඹුක ටවුන් එකට ආවයින් පස්සේ එතන ඉඳන් විනාඩි 10ක 15ක් පොඩ්ඩක් ඇතුළ පාරක එන්න ඕන. හරිම ලේසි, පොඩි වෙලාවයි යන්නේ. ඉතින් ඒක තමයි ලේසිම විදිය මෙතෙන්ට එන්න. ඒ වගේම මෙතෙන්ට ආවම නාන්න, ඒ වගේම තව කෑම ගන්න පොඩි ඒරියා එකක් හදලා තියෙනවා. ඊට පස්සේ children park එකක් තියෙනවා. කඩවල් කීපයක් තියෙනවා. ඒ වගේ ඔයාලට අවශ්‍ය පහසුකම් කීපයක් මෙතන නිකන් තීම් පාක් එකක් වගේ හදලා තියෙන්නේ. ඉතින් අද දවසේ අපේ චාරිකාව නිමයි. මේ වගේ ලස්සන තැනකින් ආය දවසක හම්බ වෙමු. ඔබට සුබ දවසක්.